ඔබෙන් තමයි අහන්නේ අපි මොකද්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. අපි විශේෂයෙන් අද සාකච්ඡා කරමු මේ ස්කින් ග්ලෝ එක වැඩි දියුණු කරගන්න මේ නිෂ්පාදන පෙළ අතර මොනවද රූසිලෝන් වැඩිපුරම හඳුන්වලා දෙන්නේ? මොකද්ද ස්කින් ග්ලෝ එක වැඩි දියුණු කරගන්න තියෙන නිෂ්පාදනය මේකේ? ඔව් අපේ සම කියන්නේ අපි දන්නවා ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. එතකොට බාහිරට කෙලින්ම කෙනෙක්ව පේන්නේ අපේ හැමේ පෙනුමත් එක්කනේ. එතකොට හැම පැහැපත් වීම සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාම කියන දෙකම හරි වැදගත් රුව අලංකරණයේදී. ඉතින් ඒ වෙනුවෙන්ම රූසිලෝන් නිෂ්පාදන අතර තියෙන අපේ ආයුර්වේදික් ෆෙයානස් ඩේ ක්‍රීම් එක, ආයුර්වේදික් ෆෙයානස් නයිට් ක්‍රීම් එක, ඒ වගේම බොඩි ලෝෂන් එක, ඊට අමතරව ස්කින් එක පිරිසිදු කරගන්න. අපේ වෙනම තියෙනවා ඒ ස්කින් එකට හරියන විදිහට නිෂ්පාදනය කරපු ෆේස් වොෂ් ටික. ඒ ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එනම් මෙහෙම කරමු. දැන් විශේෂයෙන්ම ආයුර්වේදික් කියලා කිව්වම ඕනම කෙනෙක්ගේ විශේෂ අවධානයක් යොමු වෙනවා. මොකද ආයුර්වේදය සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් තියෙනවා. ඒකත් එක්ක ෆෙයානස් ඩේ ක්‍රීම් එකයි ෆෙයානස් නයිට් ක්‍රීම් එකයි. අපි ඒක ගැන කතා කරමු. ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගත්තොත් එහෙම වෙනිවැල්, කොකුම් පොතු, සුදු හඳුන්, කස්තුරි කහ, විටමින් E කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් එක්කලා තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන් මම කියන්න කැමති ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගත්තොත් මේ ක්‍රීම් එකේ අපි කිසිම වෙලාවක අපි මොනම වෙලාවකවත් අන්තර්ගත කරන්නේ නැහැ වර්ණක, කෘත්‍රිම වර්ණක කිසිවක්වත් අන්තර්ගත කළා නෙමෙයි. ස්වභාවික වර්ණය තමයි ක්‍රීම් එකේ තියෙන්නේ. ක්‍රීම් එකේ තියෙන ස්වභාවික වර්ණයම තමයි තියෙන්නේ. ඒ නිසා බය නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් හැමට හානියක් නැහැ. හානියක් වෙන්නේ අර ආයුර්වේදීය ගුණාංග ටික හැමට අවශෝෂණය කළ ඒ ඔස්සේ ලැබෙන ස්කින් ග්ලෝ එකක් තමයි වෙන්නේ. ඊට අමතරව මේකේ තියෙනවා SPF 30. SPF 30 කියන්නේ sun protection factor එක. කියන්නේ වෙනම හිරු ආලේපනයක් ගන්න ඕනේ නැහැ. sun protection cream එකක් වෙනම ආලේප කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන් සමහරුන්ගේ මතයක් තියෙනවානේ කහ වෙනිවැල් වගේ දේවල් ගාලා අවුවට යන්න හොඳ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. මේකේ අපේ sun protection factor එක තියෙන නිසා ඒ සියල්ල ආරක්ෂිතව ස්කින් එකට හොඳට අවශෝෂණය වෙනවා ඩේ ක්‍රීම් එකේ. නයිට් ක්‍රීම් එක ගැන කතා කරද්දී නයිට් ක්‍රීම් එකේ විශේෂත්වය තමයි හැම පැහැපත් වීමට මේකේ තියෙන ආයුර්වේදීය සංඝටක ටිකම තමයි හැම පැහැපත් වෙන්න අපි වෙනම බ්ලීචින් අඩංගු කරලා නැහැ. අපි දන්නවා බ්ලීචින් පාවිච්චි කරලා එහෙමත් නැත්නම් සැර ඉන්ජෙක්ෂන් වර්ග පාවිච්චි කරලා සුදු වීමේ අවශ්‍යතාවයක් නැහැ. අපේ ආයුර්වේදීය ක්‍රමානුව, දේශීය ක්‍රමානුව හැම පැහැපත් වීම. අර එක රැයකින් රැට ගාලා උදේට බලනකොට ස්කින් එක පැහැපත් වෙලා තිබීමේ වෙනසක් නැහැ. මේක කාලයක් අපි කියන සති 3ක්, සති 4ක් වගේ ඇතුළතදී පැහැදිලි වෙනසක් පරිභෝගිකයන්ට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් මම ඒක අත්දකින්නවා. දැන් අපි කාලයක් තිස්සේ මේක හඳුන්වලා දෙනවා. එතකොට මගේ සේවා දායකයෝ, මගේ ක්ලාසස් වල ස්ටුඩන්ට්ලා ඒ අය මේක පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. ඒ අය සියලු දෙනාම බොහොම සාර්ථක ප්‍රතිඵල ලබන එක මම S2කින් දකිනවා. ඉතින් සතුටුයි මේ වගේ හොඳ නිෂ්පාදනයක්, ගුණාත්මක නිෂ්පාදනයක් අර ස්කින් එකට හානියක් නොවන සෞඛ්‍ය සම්පන්න විදියට පැහැපත් වෙන විශේෂයෙන් ෆෙයානස් එක වැඩි කරගන්න හොඳ නිෂ්පාදනයක් හැටියට රූසිලෝන් ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි ඔබට පාවිච්චි කරන්න පුළුවන්. විතරත් මහත්මයා අපි සමාජයේ දකින්න එකක් තමයි සමහරලාට මේ තරුණ කාන්තාවෝ යුවතියන්ගේ මුහුණේ පෙනුම රොෂිකාගේ වගේ. අතපය පෙනුම මගේ වගේ. විශාල ප්‍රශ්නයක් මේක. නේ? ඒ නිසා දැන් ඒකට විකල්පයක් නැද්ද? මුහුණ විතර සුදු වුණාම ඇතිද? නෑ. ඇත්තටම එහෙම වුණාම තමයි ආටිෆිෂල් ගතිය වැඩියෙන් පේන්නේ. මුහුණ විතරක් සුදු වුණාම ඒක කෘත්‍රිම බවක් එනවා. ඒ වෙනුවෙන් තමයි අපේ බොඩි ලෝෂන් එක. මේ තියෙන්නේ ප්‍රොමිගනට් බොඩි ලෝෂන් එක, දෙලුම් සාරය අන්තර්ගත කරලා තියෙන බොඩි ලෝෂන් එක. මේකේ දෙලුම් සාරය, ඇල්ෆා බියුටින්, ඇලෝවෙරා එක්ස්ට්‍රැක්ට් කියන සංඝටක තුනම අන්තර්ගත කරලා තියෙන. විශේෂයෙන් ඇල්ෆා බියුටින් කියලා කියන්නේ හැම මෙලනින් වර්ධනය අඩු කරන්න, මෙලනින් පාලනය කරලා හැම පැහැපත් වෙන්න උදව් වෙන සංඝටකයක්. ඉතින් දෙලුම් කියලා කියන්නේ අපි දන්නවා උම සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව හැම පැහැපත් කරන්න පාවිච්චි කරන දෙයක්. අපේ දේශීය ආයුර්වේදයේ බොහෝ විට ඖෂධ සඳහා යොදා ගන්න වටිනා ඖෂධයක්. ඉතින් මේ දේ පාවිච්චි කරලා අපිට මූණ වගේම හැමත් පැහැපත් කරගන්න, සුදු වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ෆේස් මේ බොඩි ලෝෂන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්.
මොකද මූණ විතරක් නෙවෙයි ඔබේ මුළු ශරීරය ගැනම අවධානය යොමු කරන්න ඕනේ. නැත්නම් අර කිව්වා වගේ තත්යකට පත් වුණොත් එහෙම ඔබේ ප්‍රතිරූපයට ඒක දැනෙන හානියක්. ඒ හින්දා හානියකින් තොරව සැබෑ ප්‍රතිරූපයක් නිර්මාණය කරගන්න මේ නිෂ්පාදන පිළි ඉතාමත්ම වැදගත්. ඒකේ මේ නිෂ්පාදන පිළි අපි කතා කරමු තවත් එක කොටසක් තියෙනවා විශේෂයෙන් කතා කරන්න. අපි ගැන කතා කරමු. කෙටි විරාමයකින් පස්සේ. ස්වභාවික රූසිලෝන් ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන ඔබ වෙතට අරගෙන එනවා. අපි කතා කරන්නේ හැමේ ග්ලෝ එක වැඩි දියුණු කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. දැන් නිෂ්පාදන ගැන කිව්වා කොහොමද මුහුණට එතකොට බොඩි එකට කොහොමද කියලා. හැබැයි අපි දන්නවා මේ වගේ ආලේපන පාවිච්චි කරද්දී ඊට කලින් මුහුණ ඒ අවශ්‍යතයන් ඉතාම හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. විශේෂයෙන්ම මුහුණ ආලේපන තවරන්න කලින්. ඒකට නිෂ්පාදනයක් නැද්ද රූසිලෝන් ගාව? නැතිනවා. මූණ පිරිසිදු කරන්න ක්‍රමවත්ව මූණ පිරිසිදු කරන්න පුළුවන් රූපලාවන්‍ය ආලේපනයේ හැටියට අපි ෆේස් වොෂ් හඳුන්වන්නේ. ඉතින් ෆේස් වොෂ් වර්ග තුනක් තියෙනවා අපේ. විශේෂයෙන් නෝමල් ස්කින් එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙලුම් සාරයේ අඩංගු ෆේස් වොෂ් එක. ඊට අමතරව ඔයිලි තෙල් සහිත ස්කින් එකට අපි ටී ට්‍රී ෆේස් වොෂ් එක පාවිච්චි කරනවා. ඒත් එක්කම කුරුලෑ කියලා කියන්නේ පිම්පල්ස් කියලා කියන්නේ විශාල වශයෙන් යුවතියන්ට තරුණ තරුණියන්ට තියෙන ගැටලුවක් විශාල කරදරයක්. මානසිකවත් කරදරයක්. පෙනුමටත් කරදරයක්. ඉතින් මේකේ තියෙනවා ඒ වෙනුවෙන් අපි හදලා තියෙනවා අපේ ඇක්නි ෆේස් වොෂ් එක. ඇක්නි ෆේස් වොෂ් එක පාවිච්චි කිරීම වගේ ඔබට ඔබේ මූණේ තියෙන සියලු කුරුලෑ ආසාදන සති 3ක් 4ක් වගේ කාලයක් තුල සම්පූර්ණයෙන්ම සුව කර ගැනීම කුරුලෑ නැවත ඇතිවීම වළක්වා ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්. ෆේස් වොෂ් වර්ග ටික තියෙනවා අපේ ඇක්නි ෆේස් වොෂ් එක. ඒ වගේම නෝමල් ස්කින් එකට දෙලුම් ෆේස් වොෂ් එක. ඒ වගේම ටී ට්‍රී ෆේස් වොෂ් එක තෙල් අධික සමකට ටී ට්‍රී ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන්